ඔබේ ප්‍රේමය දුටුවා දේව අභිමුඛයේ සහන දෙනුමා ස්වාමී වෙහෙස සංසිඳුවා කුරුසිය මගේ සැනසෙල්ලයි සුවයෙන් මම එහි රැඳෙමි පාද වෙත ආවා කරුණාවෙන් යේසුනි ඔබේ ප්‍රේමය දුටුවා දේව අභිමුඛයේ හඬ ගසනවා වෙත කීවා සෑම නිඩ කාලයේදී හඬ ගසනවා වෙත කීවා සෑම නිඩ කාලයේදී උසුරයි සෑම මා වෙනුවෙන් දේව ශාන්තිය දෙනු මට විමසා බලා ආදරයෙන් දේව ශක්තිය දෙනු මට ස්වාමීන් වහන්සේගේ පාමුලට ගෘහයට වහන්සේ අපිව කැඳවපු නිසා ස්තුතියි. ඔබ වහන්සේගේ දේව ගෘහයට දේව පාමුලට වහන්සේගේ අභිමුඛත්වයට මේ දහවල් කාලේ අපිව කැඳවලා වහන්සේගේ ප්‍රේමෙන් අපිව එක්සත් කරපු නිසා ස්තුතියි. සේනක ස්වාමීන් අද දවසේදී ස්වාමීන් බොහෝ තැන්වල වෙන වෙන ආකාරයේ විනෝද වෙනවා. ස්වාමීන් මේ රටක ලෝකයක බොහෝ පීඩා කාලයේදී ස්වාමීන් අපි එක්සිට ඔබ වහන්සේට මොර ගැසුවේ ස්වාමීනි ඒ සෙනග බොහෝ පීඩාවට ලක් වෙලා ඉන්නවා සෝ දුෂ්කරතාවෙන් යනවා දෝ ස්වාමීනි කියා ගන්න බැරි කෙඳිරි ගෑම් වලින් යනවා ස්වාමීනි මේ මව්පියන් දරුවෝ වෙනුවෙන් ස්වාමීනි කඳුළු සලනවා ස්වාමීනි බොහෝ සෙනකට ස්වාමීනි උන්ට උත්තර නැහැ ස්වාමීනි උත්තර දෙන්න මිනිස්සු නැහැ ස්වාමීනි දේශපාලනයට උත්තර දෙන්න බෑ ස්වාමීනි අද දවසේ ස්වාමීනි මුළු ලෝකෙටත් ස්වාමීනි ශ්‍රී ලංකාවටත් ස්වාමීනි සෑම ගම් දිස්ත්‍රික්ක 25ම ස්වාමීනි බෝ ස්වාමීනි කඳුළු සලන සෙනග සිටිනවා ස්වාමීනි බෝ කියා ගන්න බැරි කෙඳිරි ගෑන් වලින් යනවා ස්වාමීනි උන්ට සමහර තැන්වල ස්වාමීනි වතුර ටිකක් නැහැ කන්න ටිකක් නැහැ ස්වාමීනි මගේ සහෝදර සහෝදරයන් සිටිනවා ස්වාමීනි පියාණනි ඔබ වහන්සේ අපේ පියා ඔබයි අපේ තාත්තා ඔබයි ස්වාමීනි ඔබ වහන්සේ මට මොරගස්සපන්න කියලා ස්වාමීනි අපි අද දවසේ ඔබ වහන්සේ එක්සිට ස්වාමීනි කණ්ඩායමක් වශයෙන් ඔබ වහන්සේ මෙවැනි ගෘහයට ගෙනාපු නිසා ස්තුතියි ස්වාමීනි අපි මොරගැසීම ඔබ වහන්සේ ඇසුව නිසා ස්තුතියි සංසාරේ මගේ දේව තාත්තේ ස්වාමීනි මේ පාප රහිතව මිනිසයන් සිටිනවා ස්වාමීනි වහන්සේ සිද්ධ සිටිවිලි බලන්නේ ඔබයි කියලා ස්වාමීනි අපේ හැම සිටිවිල්ලක්ම ඔබ වහන්සේටයි ඔසවන්නේ ස්වාමීනි අපි ආඥා කරන හැම මිනිසෙක්ම ඔවුන්ගේ සිත් ඔබ වහන්සේ වෙතට ඔසවන්නට අපි ආඥා කරනවා ස්වාමීනි ඔබ වහන්සේ වෙතට මේ මිනිසයන්ව හරවන්න කියලා ආඥා කරලා ඉන්නවා අපි මොරගස්සන්නේ සෙනගව ඔබ වහන්සේ වෙතට හරවන්නයි ස්වාමීනි අපිට කිසිවක් බැහැ ස්වාමීනි නමුත් අපිට බැරි දේ ඔබ වහන්සේට පුළුවන් ස්වාමීනි ඔබ වහන්සේ මේ සෙනගත් මේ දිස්ත්‍රික්ක 25 සෙනගත් ඒ අය මගේ සහෝදර සහෝදරයෝ ඔබ වහන්සේගේ දරුවෝ ස්වාමීනි ඔබ වහන්සේගේ වචනේ එක ආත්මයක් මට වටිනවා කියලා ස්වාමීනි අපි මොරගස්සනවා ස්වාමීනි අපි නොකඩව වහන්සේට මොරගස්සනවා ස්වාමීනි ආශිර්වාද කරන්න මේ ප්‍රදේශයේ බොහෝ කොට ආශිර්වාද කරන්න මේ නිවසට බොහෝ සෙනග ගලා එන පිණිස ආශිර්වාද කරන්න මේ නිවස බොහෝ ස්වාමීනි බලවත් දේව ගෘහයකට ඔබ වහන්සේ
අස්තිවාරම් දමන්න කියලා යාඥා කරනවා. ආමේන්. බලවත් දේවල් පුදුම ආශ්චර්යමත් දේවල් මේ නිවස තුල සිදු වෙන්න ඕන ස්වාමීනි. අපි යාඥා කරන ඒ වගේම ස්තුති කරනවා වහන්සේ ආශ්චර්යමත් දේවල් මේ නිවස තුල කරන්නට යන ස්වාමීනි. පවුල තුල ස්වාමීනි මේ ප්‍රදේශය තුල මේ දරුවන්ගේ ජීවිත තුල ස්වාමීනි වහන්සේ කරන්නට ස්වාමීනි. වහන්සේ ගතිනක ප්‍රථමයෙන් පවුල කියලා ස්වාමීනි පූජකතුමාට ස්වාමීනි සහෝදර වස්සන්තටත් ප්‍රථමයෙන් පවුල කරන කොටගෙන බලවත් දේවල් කරමින් ඉදිරියට ගමන් කරන්න භාෂාවුන්ට ඥානෙද ප්‍රඥාව දිව්‍ය ඥානෙ දිව්‍ය සුදාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීමත් දැනගැනීමත් අපි හැම කෙනෙක්ම වහන්සේට දැන් බාර වෙමින් යටත් වෙමින් ඔබගේ ආශිර්වාදය ආයෙ දෙනවා ස්වාමී. ආශිර්වාද කරනවා. අපි එකිනෙකාට ආශිර්වාද ආශිර්වාද කරන ආත්මිකවත් මානසිකවත් ශාරීරිකවත් ස්වාමීනි ආර්ථිකවත් අපි එකිනෙකනව ගෙනියන ස්වාමීනි. සියල්ලලා යාඥා කරන්නේ නාසී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අතිශුද්ධ නාමයෙන්. ආමේන්. නොගනින්න මක්නිසාද සඵල වෙන්න ඒවාද නොහොත් මේවාද නොහොත් ඒකාකාර හොඳ වේද කියා නුඹේ නොදන්නේය. සැබවින් එළිය මිහිරිය එළිය දැකීම ඇස්වලට ප්‍රසන්න දෙයක්ය. එසේය මිනිසියෙක් බොහෝ අවුරුදු ජීවත්ව සිටියොත් ඔහු ඒ සියල්ලෙහි ප්‍රීති වේවා. එහෙත් ඔහු අඳුරු දවස් සිහි කෙරේවා. මක් නිසාද ඒවා බොහෝ වන්නේය. පැමිණෙන සියල්ලම නිෂ්ඵල කමක්ය. හාස්කමක් ඒගොල්ලන්ගේ පෞද්ගල ජීවිතය තුළ කරලා තියෙනවා. ආමේන්. ආශ්චර්යමත් දේවල් කරලා තියෙනවා. මේ දරුවෝ රැකගෙන පවුලක් වශයෙන් සේවයට එන්න දෙවියන් වහන්සේ තුල යන ගමන වේසි නෑ. නමුත් දෙවියන් වහන්සේ ගෙනත් තියෙනවා. ඉතින් මේ කෝටි වාරයක් දෙවියන් වහන්සේට ස්තුති කරනවා. ඉතින් මේ අනුන්ගේ තැන්වල රැඳිලා සිටියත් අපි කිව්වේ ඉතින් තමන්ගේ තැන ඊට වඩා වටිනවා පැලක් හරි. ආමේන්. ආමේන්. කරගෙන හරි තමන්ගේ තැන ඉන්න එක ඉතින් දෙවියන් වහන්සේ අද මෙහෙම හරි තියලා තියෙන නිසා දෙවියන් වහන්සේට ස්තුති කරනවා. දෙවියන් වහන්සේට මාලිගවන මේ යටින් උන්වහන්සේ කියලා තියෙනවා නුඹේ සිත දකින්නේ මමයි. සිත ඔබ කැඳවන්නේ අභිප්‍රාය ලෙස කැඳවනවා ලබනවා බොහෝය කියලා. නමුත් උන්වහන්සේ සියලු දේම යහපත අයහපත උදෙසා උන්වහන්සේ කැඳවලා තියෙනවා. යහපත් ස්වාමී යහපත් කමට දැන් ගෙනවිත් වහන්සේ ඉදිරියටම ගෙනියන්න යන නිසා ආමේන්. මේ පළාතට මේ ප්‍රදේශයට ලංකාවට මුළු දේශෙටම ආශිර්වාදයක් කරන්න මේ නිවසත් පාවිච්චි කරන්න යන නිසා ස්තුති කරනවා. මේ ප්‍රදේශින මිනිස්යන්වත් ඒ ස්වාමීන් බොහෝ සෙනගක් මෙතෙන්ට එන්න නිසා මේ ප්‍රදේශයේ බොහෝ බලවත් ආශිර්වාදයක් කරන්න යන නිසා ස්තුති කරනවා. වහන්සේ මේ නිවස මහත් ලෙස ආශ්චර්යමත් දෙයක් මේ නිවසේ තුල ගොඩනගන්නට යන නිසා ස්තුති කරනවා. දෙවියන් වහන්සේ පුදුමයි හරිම පුදුමයි. වහන්සේ කුලියට ඉන්නේ නැතුව අනුන්ගේ තැන්වල ඉන්නේ නැතුව තමන්ගේම කියලා තැනක අද මෙහෙම ඉන්න දෙවියන් වහන්සේ දීලා තියෙන නිසා ස්තුති කරනවා. දෙවියන් වහන්සේට ස්තුති කරනවා. ආමේන්. එහෙම යන්න බැරි වුණා. යන්නේ නැහැ මම. ඒත් ඔබ වහන්සේගේ වචනයට අද එන්න ඕන. මොකද අත්‍යවශ්‍යම දවසක් නෙවෙයි නිසා රාජකාරී දවසක් නෙවෙයි හින්දා මම අද නිවාඩු දැම්මා. මොකද මම කාර්යාලයට ගියනම් මට ඊට වඩා දෙගුණයක් ගෙවනවා. මම ඒකත් නතර කරලා අද මෙතෙන්ට ආවේ ස්වාමීන් වහන්සේගේ වචනය අහන්න ඕන හින්දා. ඉතින් ස්වාමීන් වහන්සේට ස්තුති කරනවා මට මේ දීප කරුණාව නිසා. මොකද මට එන්න මෙලක් කාලේ ඉඳන් අවස්ථාව තිබුණේ බැරි වුණා. ඒ වගේම ඉතින් ස්වාමීන් වහන්සේට මම නම් දැක්ක ඇත්තට මෙතන ගෑනු ළමයි දෙන්නෙක් එක්ක ගෑනු ළමයෙක් එක්ක ජීවත් වෙන තැනක් හින්දා මෙතන ඇත්තට ස්වාමීන් මූලික අවස්ථාවේ මම නෙවෙයි දකින්න ඕන වහන්සේ මේ බිත්ති ටික හතර ටික ගොඩ නැගිලා මේගේ නිවසක් විදිහට ගොඩනගා ගන්න වහන්සේ අවස්ථාව දෙන ස්වාමීන් මං හිතන්නේ මූලිකම දේ කරා යන්න ඕන ස්වාමීන් වහන්සේ තමයි දකින්න ඕන මේ දේවල් මම නම් දැක්කා ඔබ වහන්සේට බාර කරන ස්වාමීන් මොකද ආරක්ෂාව සම්බන්ධ මූලිකව මේ පවුලක් විදිහට ජීවත් වෙන්න නම් ප්‍රධාන වශයෙන් ආරක්ෂාව තියෙනවා. ඉතින් ස්වාමීන් ඔබ වහන්සේට බාර කරන ස්වාමීන් මේ නිවස සම්පූර්ණ බිත්ති වලින් බැඳලා ආරක්ෂිතව මේ දරුවන්ට ජීවත් වෙන්න පුළුවන් නිවසක් බවට පරිවර්තනය කරනවා. ඔබ වහන්සේගේ වචනේ කියන තැනක් මෙන්න මේ ළමයිගේ ආරක්ෂාව සපයන්න පුළුවන් ස්ථානයක් බවට පත් කරලා ස්වාමීන් ඔබ වහන්සේටයි බාර කරන්නේ. ඔබ වහන්සේ දකින්න ඕන ස්වාමීන් මේ දේවල්. අපි නේ ඔබ වහන්සේගේ වචනේ දේශනා කරන දේව 16ක් හැටියට දේව 16ක් මේ වගේ සිටින්න ඕනේ නෑ ස්වාමීන් වහන්සේ උසස් කරන්න ඕනේ මේ තැන්. මොකද දේව 16 උසස් කරන්න ඕනේ ස්වාමීන් වහන්සේගේ වචනේ කියන මිනිස්සු උසස් කරන්න ඕනේ. ඉතින් ස්වාමීන් වහන්සේ
දකින්න ස්වාමීනි මේ දේවල් මේ දේවදාසයාගේ නිවස ඉක්මනින්ම සකස් කරගන්න ඔබ වහන්සේට බාර කරන ස්වාමීනි ඉක්මනින් මේ දේවල් ගොඩනගාගෙන යම් කිසි තත්යකට එන්න ආරක්ෂාව සම්බන්ධ දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධ යම් කිසි තත්යකට එන්න ඔබ වහන්සේ ගොඩනගන ස්වාමීනි මම ඔබ වහන්සේට බාර කරනවා මේ සේරම යාඥා කරන ආශ්‍රය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අති උතුම් නාමයෙන් ඔබ වහන්සේ විශාල ලෙස ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි අප පාදුක්ක සභාවේ අපි දෙයක් අපේ පාස්ටර් අපේ එඬේරතුමා විශේෂ කැපවීමක් කරලා අපව ගොඩනගලා මේ ස්ථානයේ ගොඩනගාගෙන ආවා ස්වාමීනි ඒත් එතනට යක්ෂයාගේ පීඩාව දරුණු ලෙස පාවිච්චි කරලා ස්වාමීනි මේ ස්ථානය විනාශ කරා නමුත් අදත් ඔවුන් අපට බාධා කරනවා මේක විශේෂ සාක්ෂියක් ස්වාමීනි කොච්චර බාධා කරත් අපේ සභාව එන්න වර්ධනය වෙනවා ස්වාමීනි ඒ නිසා ඔබ වහන්සේට ස්තුති වේවා ප්‍රශංසා වේවා මහිමය වේවා ගෞරවය වේවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමණීය නාමයෙන් ආමේන් ස්වාමිනීගේ දරුවන් දෙදෙනා ස්වාමිනී ඇයගේ බාල දරුවගේ වෙන ස්වාමිනී ඒ කන් වල ඇහෙන්නේ නැතිකම ස්වාමිනී කන් ඇහෙන්නේ නැතිකම ස්වාමිනී දරුවට කතා කරන්න බැරිකම අපි වහන්සේගේ බලවත් ස්වාමිනී ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි ප්‍රශංසා කරනවා ස්වාමීනි ඩිලානි සහෝදරියගේ ස්වාමීනි කන් ඇහෙන්නේ නැති දරුවගේ ස්වාමීනි ඉක්මන් කරලා ස්වාමීනි හාස්කමක් ඔබ වහන්සේ පාලනය කරන්න හාස්කමක් කරන්න ස්වාමීනි බලවත්දේ කරන්න පලාතල දේශයට ආශිර්වාද කරන්න අපි මෙසේ අයින් ආසත් පොළොවක් එහියට සියල්ලක් මවා වදාළ අපට බොහෝසේ ප්‍රේම කරන ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අතුතු නාමයෙන් ස්වාමීනි වහන්සේගේ කාමරට ස්වාමීනි වහන්සේට ස්තුති කරනවා මේ ප්‍රදේශය නිසා ස්වාමීනි නිවස නිසා ස්වාමීනි පවුල නිසා ස්තුති කරනවා ස්වාමීනි වහන්සේගේ පූජක ඉන්දේර සේවයට ස්වාමීනි මේ ස්වාමීනි සහෝදර සහෝදරික වහන්සේ හැඳවගෙන බොහෝ දුරක් නිතරම දුර ගෙනාපු නිසා ස්තුති කරනවා ස්වාමීනි යානෝම් කරන්නව මහා වූ සේවයට වහන්සේ බලවත් ලෙස ආශිර්වාද කළා ස්වාමීනි වගේ මේ ඒ අද දවසේ මේ ස්ථානයට මට එන්න දුන්න කරුණාව නිසා ස්තුතියි සත්‍ය කරලා ඔබ වහන්සේට මොරගසට දුන්නු අවස්ථාව නිසා ස්තුති කරනවා ආමේන් පියාණනේ ඔබ වහන්සේගේ වචනේ අපි සිත් බලා විපාක දෙන තැන වහන්සේ පියාණි අපි එක්කෙනාගේ සිතිවිලිද සිද්ද දකින්නේ ඔබයි අපි එක්කෙනාගේ හඬවල් මොරගැසීම් අසන්නේ ඔබයි ආමේන් ඔබ වහන්සේ සියලු කෙඳිරිගෑම් මගේ පාමුලට ගෙනවෙත් මොරගසන්න කියලා ස්වාමීනි අපේ සියලු අවශ්‍යතාවයන් ඔබ වහන්සේගේ පාමුලට ගේනවා ස්වාමීනි සහෝදරයා කරන සේවයයි හොරණ ප්‍රදේශයේ කරන සේවය ස්වාමීනි ප්‍රදීක කරන සේවයට ඔබ වහන්සේගේ බලවත් හස්තය දිගු කරන්න කියලා ආමේන් ස්වාමීනි ඇයට ඥානය ප්‍රඥාව දෙන්න ස්වාමීනි ඇගේ ස්වාමීනි සේවය තව තවත් පුළුල් කරගෙන යන්න ස්වාමීනි ඇගේ සියලු අවශ්‍යතාවයන් නැට සපයන්න කියලා ස්වාමීනි ලොකු කුඩා බාල මහලු සෑම කෙනෙකුටම ඒ ස්වාමීනි සේවය කරන ඒව ප්‍රේමෙන් පුරවන්න කියලා ආමේන් ස්වාමීනි ප්‍රේමය නැති මෙවන් කාලෙක උස්කර කාලෙක ස්වාමීනි ඔස්සවල නකිට්ටවල තියෙන නිසා ස්තුති කරනවා ආමේන් තව තවත් ස්වාමීනි වහන්සේ මෝසිස්ලා වගේ ස්වාමීනි දාවිත්ලා වගේ අය ස්වාමීනි මේ සභාවල් තුල නැකිට්ටවන්න කියලා යාඥා කරනවා ස්වාමීනි බලවත් ආශිර්වාද කරන්න ඒ හොරණ ප්‍රදේශයේ ස්වාමීනි තරුණ සේවයේ මහලු සේවයේද ස්වාමීනි ඒ යෞවන වයසේ සිටින යෞවනයන්ද ඔබ වහන්සේට බාර කරනවා ඒ සබත් පාසල්ද බාර කරනවා ස්වාමීනි දිලිඳු දරුවන් බාර කරනවා මගේ දෙවියන් වහන්සේ ඒ හොරණ ප්‍රදේශයේ අස්සක් මුල්ලක් නෑර සෑම තැනක්ම ස්වාමීනි ඉතින සෑම කෙනෙක්ම ඔබ වහන්සේගේ හස්තයට බාර කර යාඥා කරනවා දෙවියන් වහන්සේ මතකම හැම කෙනෙක්ම ස්වාමීනි මෙතෙන්ට පැමිණ සිටින සෑම කෙනෙක්ම ඔබ වහන්සේට මතක්
ස්වාමිනේ එක්කෙනෙක්ට ආශිර්වාද අද මේ අපි එක්සස්ත ස්වාමිනේ එක්සිත එක්සත් ඔබ වහන්සේගේ පාමුල මොරගසන සෑම කාරණාවකට ඔබ වහන්සේ මහත් ලෙස ආශිර්වාද කරන නිසා බලවත් පිළිතුරු දෙන්න යන නිසා ඔබ වහන්සේට ස්තුති කරනවා. ආමේන්. නිවස ස්වාමිනේ හදා ගන්නට ස්වාමිනේ ඔබ වහන්සේ පුදුම ආශ්චර්යමත් දේවල් ස්වාමිනේ ඒ ස්වාමිනේ මේ සහෝදරි වසන්තටත් ස්වාමිනේ මේ පාස්ටර්ටත් ඔබ වහන්සේ ආශිර්වාද කරන්ට යන නිසා බලවත් ලෙස ආශිර්වාද කරනවා මේ සියල්ලත් ඔබ වහන්සේගෙන් ආයිද යාඥා කර සිටිනේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මත උතුම් නාම ආමේන්. අපේ බලයෙන් නොවේ දෙවිඳුන්ගේ බලයෙන්ම වේ අපේ නුවණින් නොවේ දෙවිඳුන්ගේ නියමය වේ නියම ලෙසින් දහසක් අතරින් අප කැඳවාගත් දෙවිඳුනි මහා පුදුම ලෙසින් මව කුසයේ පටන් අප තෝරාගත් යේසුනි දුබල වූ අප දිවියේ සෑම පව් ඔබ හැදුවා වහලුන් නොව ඔබගේ මිතුරන් බව කීවා අපේ නියමය ලෙසින් දහසක් අතරින් අප කැඳවාගත් යේසුනි අපේ බලයෙන් නොවේ දෙවිඳුන්ගේ බලයෙන්ම වේ අපේ නුවණින් නොවේ දෙවිඳුන්ගේ නියමය වේ දෙවිඳුන්ගේ නියමය වේ නිදිවැලක අතු වගේ පැරිදි මුසැනා පලදරලින් රිසිසේ ඔබ තුල අපෙමි සදා නියමය ලෙසින් දහසක් අතරින් අප කැඳවාගත් දෙවිඳුනි මහා පුදුම ලෙසින් මව කුසයේ පටන් අප තෝරාගත් යේසුනි හලෙලූයා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා පාසු ධම්මකගෙන් ඉල්ලන පාදුක් අපගේ සේවය ගැන යාඥා කරන්න කියලා හලෙලූයා පාදුක් අපේ රුවන්තිකා සහෝදරියනි ස්ථානයේ කරන අපේ මහා සේවය උන්වහන්සේ අපි මේ වන විටදී සෑහෙන වර්ධනයක් අපේ සේවයට දීලා තිබෙනවා ඒක ගැන අපි ස්තුති කළා අපි ඉදිරියේ උන්වහන්සේට බාර කළා යාඥා කරමු හලෙලූයා හාලෙලූයා ප්‍රශංසා වේවා ස්වාමීනි අද දවස ස්වාමීනි මාසේ පළවෙනිදා නොවත් දෙවෙනි දින වුණා ස්වාමීනි අපට ගෘහ සභාවක් වශයෙන් ස්වාමීනි ඒකට එකහ වෙලා ස්වාමීනි යාඥා කාලයක් ස්වාමීන් වහන්සේ සකස් කරපු ස්වාමීනි මේ ගෘහේ සුර ස්වාමීනි තා දුෂ්කර ගමනක් ස්වාමීනි නමුත් ස්වාමීනි තාමත් සහල්වෙන් ස්වාමීන් වහන්සේ අපි මෙතන රැගෙන ආව ස්වාමීනි ඒ වගේම ස්වාමීනි පාදුක්ක ප්‍රදේශයේ ස්වාමීනි අපගේ රුවන්තිකා සහෝදරියගේ නිවසේ ස්වාමීනි අපි කරගෙන යන දේව සභාව සඳහා ස්වාමීනි දේව ගෘහය සඳහා ස්වාමීනි ඔබ වහන්සේ අපට දෙන්නා වූ කරුණාව නිසා ස්වාමීනි ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි අපගේ දේවගතිතුමා ස්වාමීනි තාමත් කැපවීමෙන් ස්වාමීනි පාදුක්ක ප්‍රදේශයට පමණක් නෙවෙයි ස්වාමීනි මුළු ලංකාදීපෙටම ස්වාමීනි ඔබ වහන්සේගේ වචනය ගැනීම සඳහා ස්වාමීනි තාමත් කැපවීමෙන් ක්‍රියා කරනවා ස්වාමීනි ඔබ වහන්සේට ස්තුති
ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි. තම දුෂ්කරතා මැද්දේ ස්වාමීනි මේ දේවගැත්තුමා ස්වාමීනි මේ ස්ථානයේ සිටිනවා ස්වාමීනි. මේ වසර අවසානයේ ප්‍රේ ස්වාමීනි මේ ස්ථානයේ ස්වාමීනි එක්ලාස් කරගන්න ගොඩනගා ගන්න ස්වාමීනි ඔබ වහන්සේ අපට දොර විවර කරන්න ස්වාමීනි. අපි මේ ස්වාමීනි දකින්න ස්වාමීනි ඔබ වහන්සේ දකින්න ස්වාමීනි අවස්ථාවයන් ස්වාමීනි. ඔබ වහන්සේගේ සේවය ගෙනියන ස්වාමීනි ඔබ වහන්සේගේ සේවය ලෝකයට දකින්න ස්වාමීනි. අපිව අන් අයට සාක්ෂියක් කරගන්න ස්වාමීනි ඔබ වහන්සේ දොර විවර කරන්න ස්වාමීනි. අපි දෙවියන් වහන්සේ තුල යන ගමන තුල ස්වාමීනි අන් අය ස්වාමීනි අපගේ මොන දේ දරුවා ස්වාමීනි අපි දෙවියන් වහන්සේ තුල ඉන්න දේව දරුවන් වා ස්වාමීනි. අපි ඔබ වහන්සේගේ දරුවෝ ස්වාමීනි. ඔබ වහන්සේ අපි තාත්තානම් ස්වාමීනි. තාත්තා විසින් දරුවන්ට අවස්ථේ සපේ යුතු ස්වාමීනි. එමනම් ස්වාමීනි ඔබ වහන්සේ අපට සියලු දේ සපේලා තිබෙනවා ස්වාමීනි. ඒ සපේපු දේ ස්වාමීනි වඩා වර්ධනය කරගන්න ස්වාමීනි ඔබ වහන්සේ දොර විවර කරන්න ස්වාමීනි. මේ ප්‍රදේශයේ ස්වාමීනි ඔබ වහන්සේගේ වචනේ ස්වාමීනි අවශ්‍යලා තිබෙනවා ස්වාමීනි. ඒ වචනේ දීම සඳහා ස්වාමීනි අපගේ දේවගැත්තුමා ස්වාමීනි සදී පැහැදිලි සිටිනවා. ඒගොල්ලෝ ස්වාමීනි අපි එකම කණ්ඩායමක් වශයෙන් ස්වාමීනි සදී පැහැදිලි සිටිනවා ස්වාමීනි. මේ කණ්ඩායම තුලින් ස්වාමීනි මේ ප්‍රදේශ ස්වාමීනි ඔබ වහන්සේ දැනගන්න වහන්සේ ගැන අවශ්‍ය කරන සියලු දේ ස්වාමීනි සපේනවා ස්වාමීනි. ඒ නිසා ස්වාමීනි මේ දේවගැත්තුමා ඒ වගේම මේ දරු පවුල ස්වාමීනි ඔබ වහන්සේගේ ශ්‍රී හස්තයට බාර කරනවා ස්වාමීනි. ඒ වගේම ස්වාමීනි මේ පැමිණිච්ච හැම දෙනාම ස්වාමීනි ඔබ වහන්සේගේ ශ්‍රී හස්තයට බාර කරනවා ස්වාමීනි. ඒ බාර කරන්නේ ස්වාමීනි අපට ආදරය කරන අපගේම නාසරේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වූ බලවත් උතුම් නාමයෙන් ස්වාමීන් වහන්සේගේ නාමයෙන්. Abah pudan iti pahan pudan yadin malnitak abah pudan iti pahan pudan yadin Namaskar veva imite namaskar veva det sitakin obatum yadin det sitakin obatum yadin Adamituan obatum dakinne nෑ Adamituan obatum dakinne nෑ Atmayin Namaskar veva Namaskar veva Namaskar veva imite namaskar veva Adillen naude prasanne eno metiva devidun dakin Adillen noude prasanne eno metiva devidun dakinne Atmayin Namaskar veva imite namaskar veva imite namaskar veva Hallelujah prasansa veva